අනේ ඔය මිතුලතු ගන්න කොණ්ඩ ලොකුතු වෙනවලු. ඔව් දැන් මේ මගේ එන්නක මම ඕල් එකක් තුනේ. මම දන්නේ මේ ලේලි එකක් අතට මෙලෝ හඩන්නේ අර ගෙදර වත්තතු ගානේ. යාර බලන්න කවුද ඉතින් මේ ඉන්න මේ නසරාණිය පොඩි කොල්ලා නිසා. කඩනවා මම එකපාරකුත් ඔය ළමයින්ට කිව්වා ඔය ගස් ටික කඩන්න එපා කියලා. බලන්න මගේ රෝස පැලේ මම ගුල්වල දාලානේ මුන් තරහටත් එක්කද මන් දන්නේ මේව කරන්නේ. මේ අම්මයි තාත්තයි මේව කියා දෙන්නට ළමයින්ට හැදෙන හැටි නම් අන්තිමයි. අනේ පුළුවන් නම් ඒ යන්න අරාට ෆිසික් කරලා දාන්න. සයි අනේ පුළුවන් නම් පොඩි පුතාට කියලා චිකන් කෑල්ලක් ගේන්නකෝ. අක්කනවා කියන්නකෝ. ළමයි ටික ආවද? ඔය ඇවිල්ලා මේ මොකද්ද මම මේ කියන්න හැදුවේ? මේ අර අපේ කාමරේ එහෙම රෙදි දාන්න එපා. තාත්තා කියනවා වාඩි වෙලා ඉන්න පුටු උඩත් එක්ක රෙදි මේ පොඩි කොල්ල දාලා. කියන්න දාන්න. මේ පුතේ කතා කරන්නේ ළමයට දාන්න එපා කියලා කියන්නේ. තැන් තැන් වල දානවා දැන් අර නැන්ද මේ ලොකු නැන්ද එනවා. ඔය තැන් තැන් වල රෙදි දාන්න යන්න එපා. ඕගොල්ලන්ට අර බේස මඩ කොයිද ගෙනත් දීලා තියනවා නේද තාත්තා? ඒකට දාන්න. දැන් ඔය ලොකු නැන්දට අපේ කෙල්ලට එහෙම ඕවා පේන්නවත් බෑනේ. පිරිසුදු කරන්නේ කී මට බයිනවා. ඒකේ ඒව කියනවා. ඔය මොනවද ඔය කරන්නේ? නෑ ඔය දරුවෝ ඔය කරන්න ඕනේ නෑ. මම අද උයන්නේ කොට. ඔයා ගිහිල්ලා පුළුවන් නම් ඕගොල්ලෝ ඔය කාමරේ ආස්පස් කර ගන්නවද? කාමරේ ගන්න දෙයක් නෑ. තැන් තැන් වල රෙදි දාලා බලන්න ඇඳ ඕගොල්ලෝගේ ඇඳේ හැටි නැගිට ගමන් ඇඳවත් පොඩක් පිළිවෙලකට තියාගන්න දන්නේ නැද්ද? ඈ දරුවෝ ඒ මට මේ ගෙවල් වල කියා දුන්න හැටි තමයි කසාද බඳලවත් හැදිලා නැහැ නමයි. අපි ඉන්නකම් හොඳයි මරුණට පස්සේ එකෙක්වත් නැහැ ඕවා බලන්න. උප්පගෙන නම් යයි. අනේ කතා කරලමු. එයි මේ මගේ මැනික කන්න නැත්තේ. අනේ මං ඉතින් මේ ආසම දේවල් නේ හදලා දුන්නේ මේ බලන්නකො මගේ මැනික චිකන් තියෙනවා මාළු තියෙනවා පරිප්පු තියෙනවා මේ කජුමාළුවත් හැදුවා ආච්චි අම්මා. ආච්චි අම්මා කවන්නද? පොඩි කාලේ කැවුවට පස්සේ ආයි කැවුණානේ ආච්චි අම්මා. ආච්චි අම්මා කවන්නද මගේ පුතාට? මොන්න බැයිද? එහෙනම් ආච්චි අම්මා චීස් කෑල්ලක් දෙන්නද? කාමරේ තියෙනවා. යන්න ගන්න. ඒවට නම් ඒවනම් කයි බත් ටිකක් තමයි කන්න බැරි නේ. චීස් කෑල්ලක් දී කාමරේ අල්මාරිය අරගෙන දෙන්න පුතාට. මෙතන දෙන්න බෑ. කොල්ලට නෑ. මෙයාට දෙන්නේ මම. හොඳේ කාමරේට ගිහිල්ලා කන්න ඕගොල්ලෝ. මොකෝ බඩගිනින්ද? ඔතනින් ගන්න අර කුස්සිය තියෙන ඔයාට වෙනම බෙදලා. ජයේ මේ කොල්ලට මේ වෙන කුස්සියෙන් දෙන්නකෝ. ඔය බත් ටිකක් බෙදලා. ඉතින්ද? ආවනේ. තේට්ටුවට නින්ද ගිහිල්ලා. මම මේක මේ ඕගොල්ලෝ එනකම්මයි හිටියේ. මේක චෝටි තෝනිට හොඳේ. මේක මේ චෝටි තෝනි කොටාලා උනාන් දෙන්න. දන්නවනේ. මල්ලි ඔබට ඇහැ ගහගෙන ඉන්නේ. කෙල්ලෙක් නැති හින්දා හොඳයි නැත්තම් ඕක මගෙන් ඉල්ලගෙන. මේ හෙටත් ඉඳලා මේ යන්නේ. එයි. ඔබට මහලු කුඩක් මේ කෙල්ල දැන් ඉස්කෝලේ දැම්මට පස්සේ මේව එන්නවත් වෙන්නේ නේ ජයි. කිරි කැටියා මට මේ එක දවසයි දකින්න හම්බෙන්නේ මෙයාගේ මේ වික. අම්මා යනවා හොඳේ.